රිගින්ටෝන් වලින් හොඳ ඉන්කම් එකක් කට්ටියට ආවා. තමන්ට හරි ටීම් එකක් ඉන්න ඕනේ හරි සයිඩ් එකට සපෝට් කරනවා. මං කියන්නේ හැම සයිඩ් එකම ටච් කරන්න. The Stories of Music with Sangeet එක එකතු වෙන ඔයාලා කොටම ස්තුතියි. අද අපිත් එක්ක එකතු වෙන්නේ ඊටාම විශේෂ ආරාධිත මුත්තෙක්. මල්ටි ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක්, මියුසිෂියන් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්. ඉතින් අපි වෙල්කම් කරගමු අපේ ආටිස්ට් කුමුදිත ගුණවර්ධන. Hello. Thank you very much අපිත් එක්ක join වෙනවට. කුමුදිත අපේ වැඩසටහන ඇත්තටම simple legend එකක් එක්ක යන්නේ. මේ වැඩසටහන ඇතුළත අපි කතා කරන්නේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන pros and cons. ආටිස්ට් කෙනෙක් වෙන්න බ්‍රෑන්ඩ් එකක් හැදෙන්න අපි මොනවද කරන්න ඕන කියන එක. විශේෂයෙන්ම අද අලුත් පරපුර ගොඩාක් ඉන්ට්‍රෙස්ටඩ් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්න. ඒතර ඔයාලා වගේ එස්ටැබ්ලිෂ් ආටිස්ට් කෙනෙක් එයාලට දෙන්න පුළුවන් ගයිඩන්ස් දෙන එක තමයි අපේ ගොඩක්ම බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මගේ ෆස්ට් ක්වෙස්චන් එක අද අපි හැමෝම දන්නවා මිලියන්ස් ඔෆ් views ගිහිල්ලා ලංකාවම දන්න ආටිස්ට් කෙනෙක් වෙච්ච කුමුදිත ගුණවර්ධන. හැබැයි ඇත්තටම කුමුදිත ගුණවර්ධන කියන්නේ කවුද? කුමුදිත ගුණවර්ධන මම ඉතින් මාව දකින්නේ හරිම සරල කෙනෙක් විදියට පැෂන් එකක් තියෙන එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට ස්පෙෂලි මියුසික් and acting and තව දේවල් කීපයක් තියෙනවා. ඉතින් දෙයක් මං මුලින්දම try කරේ මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ටිකක් ඒ කියන්නේ අර එකම විදියට යන දේවල් ටිකක් කරන්න නැතුව පොඩ වෙනස් දේවල් ටිකකට සම්බන්ධ වෙන්න. ඉතින් මං හිතනවා එහෙම දේවල් කීපයකට මට සහයෝගය දක්වන්න පුළුවන් වුණා කියලා ආටිස්ට් කෙනෙක් විදියට. කුමුදිත සාමාන්‍යයෙන් තෝරා ගැනීමක් දුන්නොත් රංගනයද ගායනයද වැඩිපුරම කැමති? මම ඉන්ඩස්ට්‍රි එකට එන්නේ ඇක්ටර් කෙනෙක් විදියට. ඊට පස්සේ තමයි මම මියුසික් කරන්නේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ කාලේ ගොඩක්ම ඉන්වෝල්ව් වෙලා හිටියේ ඩ්‍රාමා සයිඩ් එකට. ඊට පස්සේ A level වලින් පස්සේ තමයි මම මුලින්ම මියුසික් ක්ලාස් එකකට ගියේ කීර්ති පැස්කෝල් සර්ගේ ගිටාර් ක්ලාස් එකට. ඊට පස්සේ ඒ දවස්වල ඔය මෙටල් බෑන්ඩ්ස් එහෙමත් තිබ්බනේ. ඒ ස්ටිග්මාට බෑන්ඩ් එකේ ක්ලාසස් ගියා මම ගිටාර් වලට. එහෙම තමයි මම මියුසික් වලට ටිකක් එන්ටර් වෙන්න ගත්තේ මගේ A level කාලේ පස්සේ කිව්වොත් හරි. ඊට පස්සේ තමයි මගේ ෆස්ට් සෝං එක මම කරේ 2016 වල දෙව්ලිය. ඒ සෝං එකෙන් තමයි මම මියුසිෂියන් කෙනෙක් විදියට කටේ දැනගෙන ඊට කලින් මම කවර්ස් කරා මගේ යාළුවෙක් එක්ක යාළුවෝ කීප දෙනෙක් එක්ක කවර් ආටිස්ට් කෙනෙක් විදියට තමයි මම මුලින්ම ආවේ. ඊට කලින් හැබැයි මම මියුසික් වීඩියෝස් වල ඇක්ට් කරා කමර්ෂියල්ස් ඒවයි වල. එහෙම තමයි මම එන්නේ. දැන් අද වර්තමානයේ නම් ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. දැන් හෝම් ස්ටුඩියෝස් තියෙනවා, යාළුවෝ එකතුලා මියුසික් කරනවා, මියුසික් ප්‍රොඩියුසර්ස්ලා ගොඩක් බිහි වෙලා තියෙනවා. හැබැයි 2015 16 කියන්නේ මේ ඩිජිටල් ඕරා එක පටන් ගන්න අලුත. එතකොට ගොඩාක් ඔපචුනිටිස් හොයාගන්න තිබුණ අවස්ථාව අඩුයි. ඒතර කොහොමද සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙන්න පාත් එක හොයාගත්තේ? ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් මේ තියෙන කල්චර් එක සහ සෝෂල් මීඩියා වයිබ් එකක් තිබ්බේ නැහැනේ. ඒ කාලේ තමයි එන්ටර් වෙන කාලේ කට්ටිය දැනගන්න කාලෙ මේ. ඇත්තම කිව්වොත් දැන් මගේ ෆස්ට් මියුසික් වීඩියෝ එක රිලීස් කරනකොටත් මම TikTok එකේ මට මතකයි මම කිසිම ප්‍රොමෝෂන් එකක් කිසිම දෙයක් කරේ නැහැ. ඉතින් තනිකර YouTube ලින්ක් එක ෂෙයා කරලා Facebook එකේ ෂෙයා කරලා දන්න කට්ටියගේ ෆීඩ්ස් වල ෂෙයා වෙලා එහෙම තමයි ඇත්තට මේ දවස්වල තිබ්බේ. ඉතින් දැන් කම්පැරටිව්ලි බලනකොට එතනින් සෑහෙන ඇඩ්වාන්ස් වෙලා තියෙනවා සහ සෑහෙන සතුටුයි මේකට ඇවිල්ලා තියෙන එක සම්බන්ධයෙන්. ඉතින් අපි කරන කාලේ මම කරන කාලේ ඊට කලින් අර පොඩක් රිගින්ටෝන් සයිඩ් එක තමයි තිබ්බේ. ආටිස්ට්ලාගේ රිගින්ටෝන් වලින් හොඳ ඉන්කම් එකක් කට්ටියට ආවා. චැනල්ස් වලට ෆෝකස් වෙලා තිබ්බ මාකට් එකක් තිබ්බේ. චැනල්ස් වලට අපි DVD එක අරන් ගිහිල්ලා සින්දුව ප්‍රමෝට් කරගන්න කාලයක් තමයි ඒ කාලේ තිබ්බ හැම ආටිස්ට් කෙනෙක්ම ගොඩක්ම try කරේ පුළුවන් තරම් channels ගානකට ගිහිල්ලා DVDs ටික දීලා channel එකක මොකක් හරි famous chart show එකක play කරගන්න. ඒක තමයි main දේ. ඊට අමතරව අපි ගත්තොත් දැන් sites තියෙනවනේ websites. එතකොට ඒ දවස්වල ඉඳන් තිබ්බ websites කීපයක් ප්‍රසිද්ධ websites කීපයක් තිබ්බ ආටිස්ට්ලාට ඒ service එක දුන්න. but ෆයිනෑන්ෂල් සයිඩ් එකකින් ගත්තොත් ඒක එච්චර බෙනිෆිෂල් නැහැ කියන තැන තමයි මම ඉන්නේ. මොකද ආටිස්ට් කෙනෙක්ට සර්වයිව් වෙන්න සහ තව ලස්සන ප්‍රොජෙක්ට්ස්
කරන්න නම් ෆයිනෑන්ෂල් සයිඩ් එක එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්න ඕනේ ආටිස්ට් කෙනෙක්. ඒක තමයි මම හිතන විදිය. එතකොට ඒ කාලේට වඩා දැන් ස්ට්‍රීමින් කියන එක ඇවිල්ලා තියෙන හින්දා ප්ලැට්ෆෝම්ස් වැඩි වෙලා තියෙන හින්දා ආටිස්ට් කෙනෙක්ට හරිම ලේසි මේ දේ කරගන්න. මම නම් කියන්නේ තනියෙන් කරන්න අවශ්‍ය නැති දෙයක් මේක. මොකද ආටිස්ට් කෙනෙක් කියන්නේ ගොඩක් ටැලන්ට්ස් තියෙන කෙනෙක්. බට් මේකේ බිස්නස් සයිඩ් එකක් තියෙනවා. මේ බිස්නස් සයිඩ් එක ගැන අපි කතා කරන්න ඕනේ ඇත්තටම. මේ බිස්නස් සයිඩ් එකට අපිට හෙල්ප් එකක් ගන්න ඕනේ. ඒ මොකද ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා අපි ගත්තොත් එමේ ඩ්‍රේක්ලා, ග්‍රේසි ඒබ්‍රෑම්ස්, ටේලර් ස්විෆ්ට් ඒගොල්ලෝ ඔක්කොටම මේවට ඉන්නවා මැනේජර්ස්ලා, පර්සනල් මැනේජර්ස්ලා, ඒව හැන්ඩල් කරන කට්ටිය ඉන්නවා සයිඩ් බයි සයිඩ් ගොඩාක්. ටුවර්ස් ටික හැන්ඩල් කරන්න වෙනම මැනේජර් කෙනෙක්, ස්ට්‍රීමින් සයිඩ් එක කරන්න වෙනම. එහෙම ඉතින් ලංකාව තාම එතනටම ඇවිල්ලා නැහැ. බට් මට සන්තෝෂයි මේ යන විදිය ගැන. හැබැයි මම එනකොට ෆීල්ඩ් එකට වගේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට මම ෆීල්ඩ් එකට එනකොට ඇත්තටම ලොකුවට එහෙම ප්‍රොමෝෂන්ස් කරේ නැහැ. TikTok වල කන්ටෙන්ට්ස් හදන්නේ එහෙම ලොකුවට එහෙම මුකුත් කරන්න තිබ්බේ නැහැ. නිකන් ලස්සන මියුසික් වීඩියෝ එකක් කරා හැබැයි. ඒක තිබ්බා. ලස්සනට මියුසික් වීඩියෝ එකක් කරන්න උවමනාව මට තිබ්බා. ඉතින් එහෙම තමයි. ඉතින් දැන් මියුසික් වීඩියෝ කියන තැනට අපි ආවහම මට හිතිච්ච දෙයක් තමයි මේ ප්‍රශ්න ආයෙත් අහන්න ඕන කියලා. මොකද රංගන ශිල්පියෙක් විදියට සාර්ථකයි. එතකොට ගීතයක අපි දන්නවා පදමාලාව, තනුව, ඒකේ කම්පොසිෂන් එක, ගායනය තමයි ඇත්තටම මිනිස්සු අතරට ගොඩක් ඉස්සර ගියේ. හැබැයි දැන් රූප රචනාව කියන එක ඉතාම වැදගත් වෙලා තියෙනවා මෑත කාලේ. විශේෂයෙන්ම YouTube සහ මේ තියෙන platforms හරහා ඒකට ලොකු opportunity එකක් හම්බෙලා තියෙනවා තමන්ගේ reach එක හදාගන්න. එතකොට අද මියුසික් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉවෝල්ව් එක ගැන, ඒ රෙවලූෂන් එක ගැන මොකක්ද හිතන්නේ? ඒක සෑහෙන සාර්ථකයි. ඒ කියන්නේ මං කියන්නේ දැන් අපි මේ තැනට එන්න තමයි ගොඩක් කට්ටිය, ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක මේ තැනට හරි එන්නකම් බලාගෙන හිටියා ගොඩක් ආටිස්ට්ලා ඒ කාලේ. නේද? දැන් සාමාන්‍ය YouTube එකේ වුණත් ඉස්සරම ගත්තොත් YouTube එක ආපු කාලේ YouTube එකේ වීඩියෝ එකක් කරනවා කියන එකත් නිකන් හරි අමුතු එකක් නේ. කන්ටෙන්ට් ක්‍රියේෂන් සයිඩ් එකේ දෙයක් කරනවා කියන එකත් හරි අමුතු වියර්ඩ් දෙයක් නිකන් හැමෝම දෙන්නේ නැති මේ ඒක දැන් සාමාන්‍යකරණය වෙලා තියෙනවා. කන්ටෙන්ට්ස් හැදෙනවා මාර විදියට. අලුත් YouTubersලා, ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෑහෙන මේ අර ජෙනරේෂන් ගැප් එකත් එක්කක් තමයි වෙන්නේ. සාමාන්‍ය දැන් ඔය රූකාන්ත ගුණතිලක මහත්මයාගේ කාලේ ඉඳන් ඒ කාලේ ගත්තොත් නාමල් උඩගම ගේ කාලේ ගත්තොත් ඒ කාලේ හැටියට ඒගොල්ලෝ සෑහෙන දෙයක් කරා. ඒගොල්ලෝ ෆෝකස් කරේ සම්පූර්ණයෙන්ම ක්‍රියේෂන් සයිඩ් එකට. කිව්වොත් හරි. මොකද බිස්නස් සයිඩ් එක එතකොට ඩෙවලොප් වෙලා තිබ්බේ නැහැ ලංකාවේ. මේ වගේ මියුසික් වලින් ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් සයිඩ් එක, අර්නින් සයිඩ් එක. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් ඒවත් එක්ක බලද්දී දැන් ආටිස්ට් කෙනෙක්ට මම හිතන්නේ ඉන්ටර්නැෂනලි අනේක ලොකු ඉම්පොසිබල් දෙයක් නෙමෙයි කියන තැනට මම නම් හිතනවා දැන් ලංකාවේ ආටිස්ට් කෙනෙක්ට. ඒක හරි ක්‍රියේෂන් එකක් එක්ක හරි කට්ටියත් හරි ටීම් එකක් එක්ක. මම කියන්නේ ටීම් එකක් ඉන්න ඕනේ. තමන්ට හරි ටීම් එකක් ඉන්න ඕනේ හරි සයිඩ් එකට සපෝට් කරන. මොකද ආටිස්ට් කෙනෙක්ගේ ආටිස්ට් මේ ටැලන්ට් එකත් එක්ක එයාට බිස්නස් සයිඩ් එක ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම් සෑහෙන හොඳයි. නෑ කියන්නේ මම ඒක මාර ප්ලස් පොයින්ට් එකක්, බෙනිෆිට් එකක්. බට් ටීම් එකක් හිටියම ඒක හරි ලේසි ඒ වැඩේ කරගන්න. මොකද එතකොට ටයිම් මැනේජ්මන්ට් එක, ඇකියුරසි එක මාර වැදගත්. මොකද ආටිස්ට් කෙනෙක් වුණත් දන්නේ නැති දේවල් තියෙනවා. දැන් අලුතෙන් එන කෙනෙක් වුණත් දන්නේ නැති දේවල් තියෙනවනේ ගොඩක්. මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද මම මේ සින්දුවක් හරි සින්දුව හැදුවා, ලිව්වා, දැන් ඒ වෙනකන් තියෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එකට ඇවිල්ලා එතනින් එහාට මම මේ සින්දුව යවා ගන්න මොකද්ද කරන්න ඕන? TikTok එකේ වීඩියෝ එකක් දාන එක නෙමෙයි, එකම නෙමෙයි. මං කියන්නේ ප්‍රමෝෂන්ස් වලට අයත් වෙන්න තව ගොඩාක් දේවල් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වලින් පිච් කරන්න ඕන. දැන් අපි ගත්තොත් Spotify තමයි මම හිතන්නේ ලංකාවේ නම් වැඩියෙන්ම Apple Music ඊට පස්සේ Deezer ඔය තුන තමයි ප්ලැට්ෆෝම්ස් තුන තමයි මම හිතන්නේ සෑහෙන කට්ටියක් දන්නේ. Spotify users ලගෙනුත් ගත්තොත් එහෙම paid usersලාට වඩා unpaid usersලා 90% විතර තියෙන free එක use කරන. ඒත් එහෙම හරි කමක් නෑ. දැන් ඉස්සර තිබ්බේ මේ MP3 ඩවුන්ලෝඩ් කරන සිස්ටම් එකක් නේ. සින්දු සයිට් එකට ගියා, හොරෙන් හොයාගත්ත කොයි හරි සයිට් එකකින් ගහගත්ත, ඩවුන්ලෝඩ් කරගත්ත, ඉතින් ඉවරයි කතාව. එතකොට මං කියන්නේ අර ඒක දැන් පොඩ්ඩක් නැති වෙලා තියෙනවා. ඒකට මං සතුටුයි. මොකද මේ ආටිස්ට් කෙනෙක්ට ඇත්තටම මාසික ඉන්කම් එකක්
ඒ වැඩේ යනවා. දැන් ආටිස්ට් කෙනෙක්ට සර්වයිව් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ සංස්කෘතියත් එක්ක කල්චර් එකත් එක්ක අම්මලා තාත්තලා හිතන් හිටියේ දේ තමයි මේක මේ සර්වයිව් වෙන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. මේ 8-5 ජොබ් එකක් කරලා මිනිස්සෙට හම්බ කරගන්න පුළුවන් තැන මේකෙන් කරන්න බෑ. මාසික ඉන්කම් එකක් ගන්න බෑ. ගෑනු ළමයි කසාදෙල් බඳලා දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඒතර මම කියන්නේ දැන් ඒක තියෙනවා අලුතෙන් අලුතෙන් එන ආටිස්ට්ලා ඒක අඳුනගෙන තියෙනවොඩ. අපි දැන් ඔය හොඳ තැනකට ආවේ. මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් තරුණ ළමයින්ට ගෙවල් වලින් තියෙන ප්‍රශ්නයක් තමයි. ඕවා කරලා හරියන්නේ නැහැ. වාහනයක් ගන්න හම්බෙන්නේ නැහැ. කසාදයක් බඳින්න වෙන්නේ නැහැ. සස්ටේනබල් නැහැ කියන එක. අපි නිකන් කියමුද අපේ අහන් ඉන්න පිරිසට මොනවද මේකේ තියෙන මේන් ස්ට්‍රීම් සෝසස් සල්ලි මුදල් උපයන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මං හිතන්නේ මේ නම්බර් 1 ස්ට්‍රීමින් ඉන්කම් එක. ඒ කියන්නේ YouTube රෙවෙනියු එකට වඩා මං හිතන්නේ 3 ගුණයක් විතර වැඩියෙන් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වලින් earn කරන්න පුළුවන් ආටිස්ට් කෙනෙක්ට. ඒක මාර වැදගත්. ඒක දැනගන්න ඕනේ ආටිස්ට් කෙනෙක් වුණාම මේ සයිඩ් එකකින් earn කරන්න පුළුවන් කියන එකත් දැනගන්න ඕනේ. හරියට හිට උනොත් එන්න ඕනේ වීව්ස් ටික ආවොත් කට්ටිය අතරට ගියොත් ඒ ඉන්කම් එකෙන් සෑහෙන සර්වයිව් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් එක ඇල්බම් එකක් කරලා ඉතින් අවුරුදු 2-3කට ආයේ ඇල්බම් එකක් කරන්නේ නැහනේ. ඒ මොකද ඒගොල්ලන්ට ඒකෙන් ඒක ඇල්බම් එකකින් සර්වයිව් වෙන්න පුළුවන්කම තියෙනවා ස්ට්‍රීමින් වලින් විතරයි. ඒතකොට ආටිස්ට් කෙනෙක්ට ගත්තොත් ඔය තියෙන මේ මොනවාද iTunes, Apple Music, Spotify, Deezer, Google Music ඔය ඒ ප්ලැට්ෆෝම්ස් වලින් දැන් සෑහෙන ගාණක් තියෙනවා. ඒ සෑහෙන ගාණින්ම එන විදියට අපිට අර ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් කරහා අපිට පුළුවන් සබ්ස් ඒ කියන්නේ මේ ඒකට ඉන්වෝල්ව් වෙලා ඒකෙන් ඉන්කම් එක. ඒතකොට YouTube රෙවෙනියු එක තියෙනවා. YouTube රෙවෙනියු එක එනවා එහෙන්. ඊට පස්සේ කොහොමත් ෂෝස් එන්න ගත්තම ෂෝ ඉන්කම් එක වෙනම ජෙනරේට් වෙනවා. හැබැයි ඒක දැනගන්න ඕනේ ඒ ඉන්කම් බෙදිලා යන්නේ කොහොමද කියන එකත්. මොකද ආටිස්ට් කෙනෙක් කියන්නේ සින්දුව කියන කෙනෙක් විතරයි. එයාම ලියලා නැත්තම් ලිරිසිස්ට් වෙන කෙනෙක් නම් එයාටත් අයිතියක් යනවා. මෙලඩි එක ක්‍රියේට් කරලා තියෙන එයා නෙමෙයි නම් මෙලඩි එකේ ක්‍රියේෂන් එකට යනවා. ඒත් ප්‍රධාන වශයෙන්ම ලිරික්ස් කරන එක්කෙනාට මෙලඩි කරන එක්කෙනාට තමයි සින්දුවේ අයිතිය තියෙන්නේ කියන එක්කෙනාට වඩා. එතකොට ඒ රෙවෙනියු එක බෙදෙන්න ඕන විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ මියුසික් ප්‍රොඩියුසර් සහ ඒ කීප දෙනා අතර. ඒතකොට ප්‍රශ්න වෙන්නේ නැත්තම් ප්‍රශ්න වෙන්න පටන් ගන්නවා. එහෙම ප්‍රශ්න වෙලා තරහ වෙච්ච කට්ටියක් ඉන්නවා ආටිස්ලා සෑහෙන. ඒතකොට මං හිතන්නේ ඒ සයිඩ් එක තියෙනවා. මේන් ගත්තොත් අපි කතා කරොත් ආටිස්ට් කෙනෙක් විදිහට ඊට පස්සේ ෆේමස් වුණාට පස්සේ වෙන වෙන බ්‍රෑන්ඩ්ස් වලින් එයාට වෙන වෙන ඔපචුනිටිස් හම්බෙන්න පුළුවන්. එතකොට එතනින් ඉන්කම් එක ජෙනරේට් වෙනවා. මේන්ලි ගත්තොත් ෆස්ට් ඔෆ් ඕල් ස්ට්‍රීමින් වලින් තමයි මං හිතන්නේ හරියට ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන් මැක්සිමම් විදියට. ඉතාම වැදගත් දේවල් ගොඩක් අපි ඇහුවා. විශේෂයෙන්ම අද අපිට පේනවා ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා හෝම් ස්ටුඩියෝස්. දැන් DAW එකක් available ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. VSTs plugins ඕන තැනක available ලේසියෙන් access කරගන්න පුළුවන්. ඒව ඉගෙන ගන්න පුළුවන් sources. ඉස්සර නම් courses කරන්න වෙනවා, degrees කරන්න වෙනවා, නැත්නම් දන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා පස්සෙන් ගිලා ගන්න වෙනවා. It's very difficult process. හැබැයි දැන් ගත්තොත් එහෙම YouTube එකේ ගම ඕනම VST එකක් ඕනම plugin එකක් use කරන්න හැටි available. එතකොට මොකද හිතන්නේ මේ හෝම් ස්ටුඩියෝ කන්සෙප්ට් එකත් එක්ක ආටිස්ට් කෙනෙක් තමන්ගේ ඕන් songs ප්‍රොඩියුස් කරන්න පටන් ගන්න මේ ට්‍රෙන්ඩ් එක සම්බන්ධව? ඒක ගොඩක් හොඳයි. මං හිතන්නේ මේ එහෙම කරන්න පුළුවන් නම් මොකද ඒකත් ටැලන්ට් එකක්නේ. එතකොට ඒ ප්‍රොඩියුසින් ටැලන්ට් එක කියන එක එකත් හැම එක්කෙනාටම පිටින්නේ නැහැ. එතකොට කොස්ට් එක අතින් ගත්තම සෑහෙන ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙනවා ආටිස්ට් කෙනෙක්ට. එයාටම සින්දුව ප්‍රොඩියුස් කරන්න පුළුවන් තැනකට ආවොත් හෝම් ස්ටුඩියෝ එකක් හදාගෙන මේව කරගෙන මේ මොනවාද මයික් එකයි මිඩි කීබෝඩ් එක ඒ සෙට් එක හදාගෙන කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද යාට එතකොට සින්දුවකට යන සාමාන්‍යයෙන් කොස්ට් එකක් තියෙනවා. දැන් සින්දුවක් කරන්න අපි හිතමු 150,000 හරි 200,000 හරි යන ට්‍රැක් එකකට යන කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒ ආටිස්ට්ටම සින්දුව ලියා ගන්නත් පුළුවන් ටැලන්ට් එකක් ඇවිල්ලා තිබ්බනම් ඒක තවත් හොඳයි. එතකොට එතනත් එයාට කොස්ට් එකේ මේකක් තියෙනවා. ඉතින් ඒක අර ඩිෆර් වෙනවා. ඒක හැම එක්කෙනාටම මං හිතන්නේ ඉතින් ඒක කරන්නත් බෑ. කරන්න පුළුවන් කීප දෙනෙක් ඉන්න හොඳයි. නයිස්. එතකොට දැන් අද වෙනකොට ලොකු ජොනර්ස් ප්‍රමාණයක් ඕපන් වෙලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ඉස්සර අපිට තිබුණේ 6/8 සින්දු යනකොට ඒ ට්‍රෙන්ඩ් එක යනවා. මල් සින්දු කියලා ඒ ට්‍රෙන්ඩ් එකක් යනවා. නැත්නම් ක්ලාසිකල් songs කියන කීප දෙනෙක් ඉන්නවා ඉන්ඩස්ට්‍රි එකේ. ඒ ටික යාළගේ ටික කරගෙන යනවා. හැබැයි මේ වෙනකොට හිප් හොප්ස් වලට, රැප්ස් වලට, ට්‍රැප්ස් වලට ලොකු ඕපනින්ග්ස් එකක් තියෙනවා මේ
නිව් ජෝනල්ස් වලට. ඒකටත් ඔඩියන්ස් එකක් හැදිලා තියෙනවා. මේ චේන්ජ් එක ගැන මොකද හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ කල්චර් එකයි ලංකාවේ තිබුණු හිස්ටරි එකත් එක්ක මේ නිව් චේන්ජ් එකත් එක්ක අපේ අය යොමු වෙන අලුත් ජෝනල්ස් ගැන මොකද දක්වන අදහස? ඕ මන්නන් කියන්නේ ජොනස් ගොඩක් එකන ටයිප්ස් කීපයක්ම අහන්න පුළුවන්න හොඳයි කියලමන්න කෙන එක ජොන එක කියරවෙන්න නැතුව හිපොප් ගත්තද හිපොප් වලට සාමනව ස්ට්‍රීමිං සයිට් එක වැඩියෙන්ම පිච් වෙන්නේ හිපොප් වලට තමයි ඩිසපියටස්ලා මුත් කැමති ඒ සයිඩ් එක සිදු කරනවන බට් ඉතින් දැන් ගොඩක් අර ක්ලසිකල් එහෙම එනවා නැත්තේ නෑ බට් වේරියේෂන් එකක් තියෙනවා ආටිස්ලගේ මං හිතන්නේ තමන්ට වැඩි ජොනස් ගානක සින්දු අහන්න පුළුවන් තැනීම පටන් ගත්තනම් මරු කියලා කියන්නේ හැම හිපොප්ම විතරක් අහන්න එපා ජෑස් විතරක් අහන්න එපා මං කියන්නේ හැම සයිඩ් එකම ටච් කරන්න. එතකොට මේ ලැන්ග්වේජස් උනත් හින්දි අහන්න, බොලිවුඩ්, ඉංග්ලිෂ්, සිංහල වෙන මොනවාද ටැමිල් සොන්ග්ස් හැම එකක්ම ටච් වුණොත් ආටිස්ට් කෙනෙක්ට හොඳ වෙරයිටි එකකට යන්න පුළුවන් කියන එක මං හිතුවා. දැන් මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ තාත්තා මට හරි පුදුමයි. ඒ කියන්නේ ජොනස් අහනවා. ඒ කියන්නේ අපිවත් අහන්නේ නැති තරමේ ජොනස් ගොඩක් අහනවා. යංක ඉතින් එහෙම වෙන්න අපිටවත් බැහැ සමහර වෙලාවට. එච්චර ජොනස් ගානක එකක් අපේ ටේස්ට් එකේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ මේ දැන් ඉන්න ආටිස්ට්ලාට එහෙම එන්න පුළුවන් නම් ෂෝක් වටිනවා. අපි මතක් කරමුද දැන් මේ අවුරුදු 10කට වැඩි මං හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් ඕල්මෝස්ට් රයිට්. එතකොට 9ක්. එතකොට මේ කාල සීමාව ඇතුළත මේ ජර්නි එක ඇතුලේ ඔයාට හයියක් වෙච්ච අපේ ආටිස්ලා ඉන්න පුළුවන් නිර්මාණ ශිල්පීන් ඉන්න පුළුවන් අපි යාළුවත් මතක් කරමු ටිකක්. ඔව් විශේෂ දෙයක් තියෙනවා නම් ඉන්සිඩන්ට් එකක් තියෙනවා මතක් කරන්න ඔයාට උදව් කරපු අය ඉන්නවා නම් මොකද ඒ උදව් කරපු අය වගේම අද ඔයාගෙන් උදව් ගන්නත් ගොඩක් අය බලාගෙන ඇති නේද? ඉතින් මේක ඇත්තටම චේන් එකක් නේ. අපි මේ දේවල් කියන එක වැදගත් විශේෂයෙන් මේ අයට ඇප්‍රීෂিয়েෂන් එකක් විදියට අනිත් පැත්තෙන් මේ වගේ ඔපචුනිටිස් අනිත් අයට ලැබෙන්න පුළුවන් කියන එක දැනගන්න. yes ඇත්තටම මේ මගේ ඉන්නවා එහෙම කීප දෙනෙක් මම සෝන්ග්ස් කරපු සහ මේකේ ඩිරෙක්ටර්ස්ලා මියුසික් වීඩියෝ ඩිරෙක්ටර්ස්ලා මම වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගත්තොත් මං කැමති හේමක විජේරත්න මතක් කරන්න. මගේ හොඳ යාළුවෙක් යකා කියන නමින් එයා ඉන්නේ. එයාගෙත් එක්ක මං ගොඩක් කරලා තිනවා. සෝන්ග්ස් එතකොට පසන් ලියනගේ මගේ ෆස්ට් දෙව්ලිය සෝන් එක උන්මාදයක් මේ දෙකම සහ ජින්ගල්ස් කමර්ෂල්ස් මම සෑහෙන කරලා තිනවා පසන් අයත් එක්ක. එතකොට ඒ වගේම ඔව් ඒ වගේ ඉන්නවා කීප දෙනෙක් සහ මගේ ටීම් එකේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ මගේ යාළුවෝ ක්ලෝසස් ෆ්‍රෙන්ඩ්ස්ලා මට සපෝට් කරපු ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා සහ තව ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ කියන්නේ තව දේවල් ගොඩක් තියෙනවා කරන්න. බට් එතකොට ඉතින් මේ ජර්නි එකේ ඉතින් තව කට්ටිය හම්බ වෙනවනේ. ඉතින් අලුත් නිර්මාණ මොනවද කරන් යන්නේ මේ දවස්වල? අලුත් නිර්මාණයක් මම මේ දැන් මාස කිහිපයකට කලින් අවුට් කරා මග බලන් කියලා මගේ සිංගල් එකක් අලුත් සිංගල් එකක්. ඒකත් හේමක විජේරත්න එක්ක කරේ යකා එක්ක. ඒකේ මියුසික් වීඩියෝ එක අවුට් කළා. දැන් තව සෝන්ග්ස් දෙකක් විතර හැදීගෙන යනවා. තව ඉතින් මාස කිහිපයක් යයි. ඩිසයිඩ් කරන මියුසික් වීඩියෝ එකක් එක්කද නැත්තුවද මේක රිලීස් කරන්න නැත්නම් කොහොමද කියන එක. ඒ අරෙන්න තව ඇක්ටින් සයිඩ් එකේ ඩ්‍රාමා සයිඩ් එකේ වැඩ වගේක් ස්ක්‍රිප්ට්ස් වගේක් යනවා ලියාගෙන සහ කොහොමද අවුරුදු ගානක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මේ චේන්ජ් එක දැක්කනේ. ලොකු චේන්ජ් එකක් වුණා. ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඉවෝල්ව් වුණා. අලුත් ආටිස්ට්ලා ආවා, අලුත් ජොනර්ස් ආවා. හැබැයි මෑත කාලේ අපිට පේනවා මේ TikTok එකේ තියෙන ඩෙවලොප්මන්ට් එකත් එක්ක ටිකක් ඒකාකාරී ගීත ගොඩක් ජනප්‍රිය වෙනවා. ආයේ මාසයක් විතරදී නැතුව යනවා. තවත් එකක් එනවා. ඒ විදිහට පොඩි කන්සිස්ටන්ට් නැති ගීත නිර්මාණ කිරීමක් වෙනවා. ඒකාකාරී ගීත නිර්මාණ කිරීමක් වෙනවා. ඒ ගැන මොකද්ද දක්වන අදහස සහ වැදගත්ම දේ තමයි ඒක ගැන ඔබගේ අදහසත් ඒ වගේ කරන අයට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකත් මොකද්ද? ඒකාකාරී ගීත මම හිතනවා මේ ඉස්සරට සාපේක්ෂව නම් ඒක ටිකක් ඒ කියන්නේ ඒකාකාරී ගතිය වැඩි සින්දු තමයි ඒ කාලේ නම් හැදුන එක කාලයක්. දැන් නම් මම හිතන්නේ ටිකක් ඒක අඩුයි කියලා හිතෙන්නේ. දැන් අලුත් ආටිස්ට්ලාගේ එන සින්දු බහුතරයක් සාමාන්‍යයෙන් ඒකාකාරී බවෙන් අඩුයි කියලා මම හිතනවා. ටිකක් වෙනස් විදියට හිතන ආටිස්ට්ලා දැන් අලුත් ජෙනරේෂන් එකේ මේ යං ජෙන් සී එකේ කට්ටිය ඉන්නවා ටිකක් පොඩ්ඩක් අලුත් විදියට හිතන ඒක නියමයි. ඒක තමයි ඕනේ.
ඉන්ඩස්ට්‍රියකට. ඉතින් මියසික් වල ටයිප් එක උනත් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි යූස් කරන බීට්ස් අරෝ මේවා ගිටාර් එක උනත් යූස් වෙන විදිය චේන්ජ් වෙලා තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට්ස් චේන්ජ් වෙලා තියෙනවා. එතකොට මං හිතන්නේ මේ එහෙම ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ මේ කාලේ නම්. එහෙම ලොකුවට. ඒ කාලේට සාපේක්ෂව. ඒ කාලේ තමයි පොඩ්ඩක් අර රැලි ආවේ සෑහෙන. දැන් ටිකක් වෙනස් සින්දු ඉතින් එන. මියසික් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට කොහොමද සද්ද ඉම්පෝටන්ස් එක. මොකද අපි අය ගොඩක් වෙලාවට සද්ද කියන එක අපි කම්පෙයාර් කරනවානේ. ඉන්ටර්නැෂනල් සවුන්ඩ් එක අපිට ගන්න බෑ කියලා. සමහරට අපිට ඒකට අවශ්‍ය කරන ටූල්ස් නැහැ කියනවා. සමහරට ස්කිල් එක නැහැ කියනවා. සද්ද කොච්චර වැදගත්ද මියුසික් වලට? ඔව් ඉතින් ඒක සද්දේ කියන දේනේ ඇත්තටම සම්පූර්ණයෙන්ම මියුසික් කියන්නේ. ඉතින් ඒක ඉතින් ටෙක්නොලොජි සයිඩ් එකට කනෙක්ට් වෙනවා කොහොම ගියත්. ඉතින් අපි යූස් කරන ඉක්විප්මන්ට්ස් අනුව ඒ සද්ද කියන එක වෙනස් වෙනවා. ඉතින් මොන හරි හොඳ ලංකාවේ කෙනෙක් යූස් කරන හොඳ බ්‍රෑන්ඩ් එකක ස්පීකර් එකක් ගත්තොත් නැත්නම් ලෝ බ්‍රෑන්ඩ් එකක ස්පීකර් එකක් උයි අතර කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම ඉතින් සද්දේ ඩිෆරන්ස් එක තියෙනවා. මාස්ටර් වෙනකොට ට්‍රැක් එකක් මික්ස් ඇන්ඩ් මාස්ටර් වෙනකොට ඒක වෙන විදිය අනුකූලවත් සද්ද සෑහෙන ඉතින් වෙනස් වෙනවා. ඉතින් මේක මට වඩා කියන්න පුළුවන් මොකද මම ප්‍රොඩියුසින් සයිඩ් එකේ ලොකුවටම නැති හින්දා මේ ප්‍රොඩියුසර් කෙනෙක්ට කියන්න පුළුවන් මේක ලොකුවට. සාමාන්‍යයෙන් ඔය අපි රට යවලා බ්‍රෝඩ් යවලත් මික්ස් මාස්ටර් කරගන්න අවස්ථා තියෙනවනේ ට්‍රැක් එක. ඒ මොකද අපිට ක්වොලිටි එක හොඳටම ඕන හින්දා. මොකද එහෙ ප්‍රොඩියුසර්ස්ලාගේ යූස් කරන ඉක්විප්මන්ට්ස් එක බලනකොට ටිකක් ඒ නේද ඒ ක්වොලිටි එක ටිකක් වැඩියෙන් තියෙන. ඒක තමයි ලොකු ප්‍රොඩියුසර්ස්ලා වුණත් අපේ ලංකාවේ ගොඩක් ඉන්නවා පිටරට යවලා නිව්සීලන්ඩ් වලට හරි කොහෙට හරි යවලා තමයි මික්ස් මාස්ටර් කරගන්න ට්‍රැක් එක. මං කියන්නේ අපේ කට්ටියට බෑ කියලා නෙමෙයි කරන්න පුළුවන් ඉන්නෝ බැඩ්ඩෝ සෑහෙන්න. බට් ක්වොලිටි එක ගත්තොත් සද්දේ අතින් ෆයිනල් අවුට්කම් එක එනකොට මේ ඔක්කොම යූස් වෙනවා. මේ ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා. ඒක හරි. එතකොට දැන් අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අලුත් කෙනෙක් කොමුදිතත් එක්ක වැඩ කරන්න කැමති නම් කොමුදිතව කන්ටැක්ට් කරගන්න ඕන නම් අවේලබල්ද? උදාහරණයක් විදිහට ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. එතන කොමුදිත කොහොම හරි සිං කරවන්න ඕන කියලා සෝම් එකක්. මොනවද බලන්න දේවල්? ආටිස්ට්ගේ නම තියෙන්න ඕනද? ලොකු පේමන්ට් එකක් ඕනද? නැත්නම් මොනවද ඇත්තටම බලන්නේ ආටිස්ට් කෙනෙක් එක්ක කොලැබරේට් කරන්න? ආටිස්ට් කෙනෙක් එක්කද නැත්නම් ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක? ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක. ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක ගත්තොත් ඉතින් අනිවාර්යයෙන් දැන් ප්‍රොඩියුසර් ඒ කියන්නේ ප්‍රොඩියුසර්ගේ ඉස්සෙල්ලා අපි මෝටිව් එක අපි දෙන්න කතා කරගන්න එපා. මොකද්ද මේ සින්දුව අපි කමර්ෂියලයිස් කරන සින්දුවක්ද නැත්නම් මේක අපි තනිකර ආසාවට ගහන එකක්ද අපිට ඕන විදියට. ඉතින් ඒක ක්ලැරිෆයි කරගත්තාට පස්සේ ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක මම හිතන්නේ වැඩේ කරන්න ලේසි. එතකොට ලිරික්ස් කරන්නේ කවුද? මම බලන්නේ ඉතින් ලිරික්ස් කරන කට්ටිය කවුද ඉන්නේ? එතකොට ප්ලේ කරන්නේ කවුද? මේ දේවල් සාමාන්‍ය දේවල්. මම හිතන්නේ හැමෝම දැන් බලනවා. මේ ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක වැඩක් කරනකොට එයාගේ කරලා තියෙන අනිත් නිර්මාණ මොනවාද? මම කැමති ටයිප් එකේ නිර්මාණ තියෙනවද? කරලා තියෙන. එතකොට ඒ කෙනෙක් එක්ක නම් විශේෂයෙන් මම වැඩ කරන්න කැමතියි. මේ එතකොට ඔව් ඒ වගේ තමයි. ඒ කියන්නේ අපේ බලන් ඉන්න අලුත් ප්‍රොඩියුසර්ස්ලාට ඔපචුනිටි එකක් තියෙනවා කොමියුනිටිත් එක්ක වැඩ කරන්න. අනිවාර්යෙන්. That's a good news. That's a good news. ඉතින් අපි බලාපොරොත්තු වුණා ගොඩක් දේවල් කතා කරන්න. Thank you very much. අපිත් එක්ක join වුණාට විශේෂයෙන්ම මේ ටෙක්නිකල් දේවල් එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න කරන්න ඕන දේවල් ගොඩාක් පැහැදිලි කරලා දුන්නා. මම හිතනවා අපි බලපු රසික හැමදෙනාම බොහොම සතුටු වෙන්න ඇති. කොමුදිතගේ ඇඩ්වයිසර්ස් වලට ජර්නි එකත් එක්ක ගත්ත එක්ස්පීරියන්ස් ෂෙයා කරාට. ඉතින් මම පර්සනලි ගොඩාක්ම ආස කරන ගීතයක් දෙව්ලිය ගීතය. යන්න කලින් පොඩි කොටසක් ගායනා කරන්න පුළුවන් නම් really appreciate that. Okay අපි පොඩි කැලක් කියමු. හරි. Okay. සුසුමක පහස තුන් දෙව්ලිය මට කියන් බැඳුනේ ඔබ හා මුළු සංසාරෙන් මල් දහසක් මතින් නිගිලෙන සමනලුම් සිහිවෙයි හැමදා ඔබේ මුව දුටු සැනින් හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ළඟින් සිනහව ඔබගේ මාද තුරුලේ සඟවා ගනිමි මං හතවත කිති කවන් ඔබ එන විලස දැන් ආදරයේ අරුතින් සැමදා විදිනෙමි ඔය නිල්නුවන් හෝ හෝ හෝ
හෝ